සියලු දෙනාටම ආයුබෝවන්. නව වසර සඳහා අද පාසල් ආරම්භ කරපු නිසා අප තීන්දුව කරා දිත්වා සුළි කොණාටුවෙන් පීඩාවටපත් දරුවන් වෙනුවෙන් කළ යුතු සහ නොකළ යුතු මැදිහත් වීම පිළිබඳ ගුරුවරුන් සඳහා යම් උපදේශ පත්‍රිකාවක් නිකුත් කරන්න. මේක අත්වැලක්. මේ සමග අපි උපදේශ පත්‍රිකාවක් එහෙම නැත්නම් පෝස්ටරයක් බෙදා හරින්න බලාපොරොත්තු වෙන භාෂා තුනෙන්. මේ සියල්ල පදනම් වෙලා තියෙන්නේ 2004 සුනාමියට පසුව අපි කළ මැදිහත් වීම 30 වසරක යුද්ධයේදී අප කළ මනෝ සමාජීය මැදිහත් වීම සහ ඒවට අදාළ පරිශ්‍රණ කොවිඩ් අර්බුදය සමයේදී අප කළ පරිශ්‍රණ මැදිහත් වීම ඇතුළුව පරිශ්‍රණ දත්ත ඇතුළත්. ඒ වගේම අපි මේ පරිශ්‍රණ පත්‍රිකාව විෂයානුබද්ධ දැනුම ඇති පරීක්ෂණ හා සංවර්ධන ආයතනයේ විශේෂඥයන් සමග එකතු වෙලා නිර්මාණය කළා. ඊට පස්සේ අපේ ආයතනයෙන් පිටත දේශීය සහ විදේශීය මේ දැනුම් සම්භාරය තියෙන උදවියත් එක්ක ඒ පිළිබඳව ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා කරලා. ඊටත් පස්සේ මෙහි තිබෙන තාක්ෂණ කරුණු අප කරන sannivedanaya ඒ ගුරු බවතුන්ට නිසි ලෙස sannivedanය වෙනවද නැද්ද කියලා දැනගන්න මහනුවර දිස්ත්‍රික්කයේ මේ ආපදාවන් වලට ලක් වූ පාසල් ගුරුවරු ජ්‍යෙෂ්ඨ ගුරුවරුන්ගේ අදහස් අරන් තමයි මේ පත්‍රිකාව අපි සමාජගත කරන්නේ. මොකද ඒ ක්‍රමවේදය අතිශයින් වැදගත් වෙන නිසා. දැන් මෙතෙන්දි තේරුම් ගන්න ඕනේ ඉතාමත්ම සරල කාරණාවක් තියෙනවා. අපි කවුරුත් දන්නවා. අපිට යමෙක් නැති වුණොත් ඒ කියන්නේ මරණය නිසා ඒක ස්වභාවික සිද්ධියක්. ඒ සඳහා සමග එනවා වියෝදුක. දැන් මෙතන වෙනසකට තියෙන්නේ අස්වාභාවික ලෙස ඇති වූ සිදුවීම් රාශියක ප්‍රතිඵලයක් වශයෙන් මේක සරල අපදාවක් නෙමෙයි සංකීර්ණ අපදාවක්. ජීවිත අහිමි වීම වලට අමතරව නැති වෙච්ච බොහෝ දේවල් තියෙනවා. දේපල ඉඩකඩම් යාන වාහන තම තමන්ගේ පොත්පත් දරුවන්ට අහිමි වුණා. ඒතර මතක තියාගන්න ඕන දෙයක් තමයි අර මරණයත් සමග වෙන අහිමිවීමේදී වෙන වියෝදුක වගේම වියෝදුක මේ සියලු තත්ත්වයක් එක්ක ඇති වෙන්න පුළුවන්. දුක හිතෙනවා, කලකිරෙනවා, බය හිතෙනවා, තරහ යනවා. මේවා එකක්වත් ලෙඩ නෙමෙයි. ඒක තමයි පළවෙනි පණිවිඩය. දැන් අපි හොඳටම දන්නවා මොකද මේ රටේ අර බුදුහාමුදුරුවෝ කිසා ගෞතමිට කිව්වා වගේ මැරිච්ච නැති ගයක් හොයාගන්න බෑ. අවුරුදු ගණනාවක් තිස්සේ අපේ කවුරු හරි කෙනෙක් මියදිලා තියෙනවා. ඒ මියදුනහම අපිට මුඩින් එනවා මේක වෙන්න බෑ වගේ එකක්. ඊට පස්සේ දුක දැනෙන්න ගන්නවා, හිතට කාන්දු වෙනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා මතක් වෙන සැරේට අපිට අඬනවා. කාලයක් ගත වෙනකම් මාස ගණනාවක් ගත වෙනකම් මේ හැඟීම සහ මතකය එකට බැඳිලා තියෙනවා. ඒ ක්‍රියාදාමයට තමයි අපි කියන්නේ වියෝදුක තුනීවීම. ಜಾතියක් වශයෙන් ගත්තාම විවිධ ජාතිකත්වයන් විවිධ භාෂාවල් කතා කරන විවිධ ආගම් අදහන ජනතාව ඉන්න අපේ රටේ මේවට ඔරොත්තු දීම සඳහා සංස්කෘතික වශයෙන් ගැලපෙන ක්‍රමවේදයන් එමට තියෙනවා. දැන් අපි දන්නා එක උදාහරණයක් වශයෙන් ගත්තොත් බෞද්ධ සංස්කෘතිය ඇතුලේ සෙනග එකතු වෙලා කතා බහ කරලා ඒ පුද්ගලයාගේ ගුණ වර්ණනා කරන දවස් 7 බණ දාන දීලා මේ දුක තුනී කර ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. අනිත් ආගම්වලත් එහෙම අපි කරපු පරිශ්‍රණ වලින් ඒක තහවුරු වෙලා තියෙනවා. ඒක නිසා මේකේ ඊ타ත්ම වැදගත් දේ තමයි මේ අහිමිවීම ස්වභාවික එන ප්‍රතික්‍රියා ස්වභාවිකයි කියලා තේරුම් අරන් මේවා ලෙඩ කියලා අනිවාර්යෙන් හිතන්න නැතුව බෙහෙත් හේත් වෛද්‍යවරුන් පස්සේ යන එක නෙමෙයි කරන්න තියෙන්නේ. මේකෙදි ළමයි වැඩිපුර දෙනෙක් ඉන්නේ පාසල් පද්ධතිය නිසා ගුරුවරුන්ට මේකට මැදිහත් වෙන්න පුළුවන්. ඉතා සුළු ප්‍රතිශතයකට කාලයක් ගියාට පස්සේ යම් ආබාධ ඇති වෙන්න පුළුවන් මානසික දේවල් අපි ඒ ගැන පස්සේ කතා කරමු. ඒක නිසා පීඩාවන්ට පත්වෙච්ච ළමයින්ගේ තේරුම් ගන්න ඕන පළවෙනි දේ තමයි මේ ඉන්නේ ගිය අවුරුද්දේ පාසල් ආපු ළමයාම නම් වෙනදා වගේ සෙල්ලම් කරනවා, දුහප්ප නැවිදිනවා, පාඩම් කරනවා, යාළුවොත් එක්ක කතා බහ කරනවා. ඒ කියන්නේ ඒ දරුවා ගැන අපි කලබල විය යුතුම නැහැ. හැබැයි මේ ඔබ දකින්නේ
ගිය අවුරුද්ද ඉස්කෝලේ ආපු ළමයා නෙමෙයි නා. ඒ කියන්නේ වෙනදා වගේ සෙල්ලම් කරන්නේ නැහැ, දුහපැන ඇඳින්නේ නැහැ, අවධානය යොමු කරන්නේ නැහැ, කතා බහ කරන්නේ නැහැ, බලාගත්තත් ඒ බලාගෙන ඉන්නවා. එයාගේ හැඟීම් වෙලාවකදී කඳුළු පිරීලා, වෙලාවකදී කලබලයි, වෙලාවක බයෙන් වගේ ඉන්නවා. එහෙමනම් අන්නේ දරුවා ගැන අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම අධ්‍යාපන කටයුතු වලින් ඈත් වෙනවා නම් මේ සමහර ළමයි අපි කරපු පරීක්ෂණ අනුව සුනාමියෙන් පස්සේ මේ ආපදාවන්ට ලක් වෙච්ච සමහර ළමයි ඉස්කෝලේ ආවේ නැහැ. ඒක නිසා එහෙම ඉස්කෝලේ නැති ළමයි ඉන්නවා නම් ඒගොල්ලන් පිළිබඳව බලධාරීන් ගුරුවරුන් හොයා බලන්න ඕන. ඇයි ළමයා ඉස්කෝලේ නැත්තේ කියලා. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ අර්ථයෙන් ගත්තාම ඇත්තටම මේ පාසල් කලින් පටන් ගත්ත එක ඉතාමත්ම හොඳයි. ඒ වගේම මතක තියාගන්න ඕන සමහර ළමයින්ට කිසිසේත්ම මානසික ගැටලුවක් තියෙන බවක් හඟ වෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ උදේට ඉස්කෝලේ එනකොට ගෙදර කියනවා ඉස්කෝලේ යන්න බෑ බඩරි දෙනවා. එහෙම නැත්නම් ඉස්කෝලේ ඇවිල්ලා ඔලුවර දෙනවා බඩරි දෙනවා වගේ ශාරීරික රෝග ලක්ෂණත් එක්ක සමහර ළමයි දකින්න පුළුවන්. අපි කියනවා ඒකට කාය රූපී රෝග කියලා. ඒ වගේ වෙලාවට අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම වැදගත් වෙන දේ තමයි බොහොම පීඩාකාරී ලෙස ළමයා හැසිරෙනවා නම් මේකට මැදිහත් වෙන්න ඕන. හැබැයි මෙතෙන්දි වැදගත් දේ මොකක්ද ඕන වෙන්නේ ගුරුවරුන්ගේ? හොඳ කනක්. දරුවෝ කතා කරනවා නම් ඇහුම්කන් දෙන්න ඕන. හොඳ අවධානය. හොඳ කල්පනාව. මෙතෙන්දි ළමයින්ට කිසිසේත්ම බල කරන්න එපා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ ගැන කතා කරන්න කියලා. පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල එහෙම වීඩියෝ සංසරණය වුණා. ඒ ගුරුවරු සරදාවෙන් තමයි ඒක කරන්නේ. හැබැයි ඒක කරන්න එපා. ඒක නරකම දේ. ඒක කරන්න එපා. ඊළඟට සමහර දරුවන්ගේ හැසිරීම මෙයා මේ අවධානය ගන්න තමයි මේ කරන්නේ කියන නිගමන වලට එන්න එපා. ඒ වගේම ඉටු කළ නොහැකි පොරොන්දු දෙන්න එපා. දැන් අපි හිතමු ඒ දරුවගේ අම්මා තාත්තා සියලු දෙනාම නැති වෙලා. එතකොට කියන්න එපා අපි දන්නේ නැහනේ සමහරට තාත්තා කොහේ හරි ඉන්නවත් දන්නේ නැහනේ ඒයිනේ. ඒ වගේ අනවශ්‍ය බලාපොරොත්තු ඇති කරන්නත් එපා. ඒ වගේම සිසුන්ව ප්‍රසිද්ධිය අපහසුවට හෝ ලැජ්ජාවට පත් කරන්නත් එපා. මොකද මේ වෙනද වගේ වැඩ කරන්න බැරි ඒ වගේ දේවල් කියන්න එපා. කළ යුතු දේ මොනවද? අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ හොඳින් ඇහුම්කන් දීම. ළමයින්ට යමක් කියන්න තියෙනවා නම් අවධානය යොමු කිරීම. ඒ දරුවන් පිළිබඳ සැලකිලිමත් වීම. තමන් කැමති ක්‍රියාකාරකම් වලට යොමු වෙන්න. ඒ කියන්නේ චිත්‍ර අඳින්න, සෙල්ලම් කරන්න, තනිවම හෝ කණ්ඩායම් වශයෙන් ඒවට අවශ්‍යතාවයක් තියෙනවා. වැඩි කාලයක් දෙන්න කියලා අපි ඉල්ලනවා. ඒක වගේම කියන්න ඕනේ ඒ අයට ඕනම වෙලාවක මොනම ආකාරයක හරි සහනයක් ඕන නම් බය නැතුව ඇවිල්ලා ගුරුතුමියට කියන්න කියලා. මොකද ගුරුතුමිය කියන්නේ කාත්තකින් පාසලේ ඉන්න මව්තුමිය. ඒ වගේම දරුවාගේ පැරණි ස්වභාවය නැතුව වෙනස්කම් එනවා නම් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අවධානය යොමු කරන්න ඕන. ඊළඟට Tamanට හැංගී ගියොත් දරුවගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක්. ඒ කියන්නේ එයා ඉඟි කරනවා ඉඳලා වැඩක් නෑ වගේ. එහෙම නැත්නම් උත්සාහ දරනවා. එහෙම නැත්නම් අගතියටපත් විය හැකි හැසිරීම් රටාවල යෙදෙනවා. ඒ වගේ දේවල් වුණොත් අනිවාර්යෙන් ඒ ගැන අවධානය යොමු කරන්න ඕන. ඒ අතර මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි ගුරුවරයන්ටත් තමන්ගේ මනෝ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු වෙන්න ඕන. මොකද ඕගොල්ලන්ටත් ඒ යම් ආකාරයක පීඩාවක් එන්න පුළුවන්. හැබැයි හදිසි සහායක් ලබා ගන්න අවශ්‍ය වෙන අත්‍යවශ්‍ය අවස්ථාවල් තමයි ස්වයං හිංසා පිළිබඳ දරුවා කතා කිරීම හෝ ඉඟි කිරීම. ඒ වගේම බරපතල ලෙස අන් අයගෙන් ඈත් වීම. ඒ කියන්නේ කවුරුත් එක්කවත් කතා කරන්නේ නැහැ. මුල්ලකට ගිහිල්ලා පැත්තකට වෙලා ඉන්නවා. බැලු අතේ බලන් ඉන්නවා. කඳුළු පිරීලා වෙනදා වගේ නෑ වැඩ කරන්නේ නෑ. එහෙම. ඊළඟට ප්‍රමාණය ඉක්මවා ගිය හෝ අගතිගාමී ලෙස පවතින දිග්ගැස්සුණු කැළඹීම. මේ බොහොම කලබලෙන් ළමයා ඉන්නේ. පොඩ්ඩක් නිකන් වැස්සොත් එයා කලබල වෙනවා. සද්දයක් ආවොත් නිකන් අහස ගොරවනවා වගේ එයා කලබල වෙනවා. තැති ගන්නවා. ප්‍රමාණයට වඩා. එතකොට ඒ සඳහා යමක් කරන්න ඕනේ. ඊළඟට භයංකාර සහ අන්තරාකාරී හැඟීම් හැසිරීම් වලට යනවා. එතකොට මෙතෙන්දි මොකද්ද කරන්න ඕනේ? එහෙම වුණොත් සෞඛ්‍ය පද්ධතිය තුල වෛද්‍යවරයෙක් සුදුසුකම් ලැබපු වෛද්‍යවරයෙක් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙක් වෙන්න පුළුවන්, ළමා රෝග විශේෂඥයෙක් වෙන්න පුළුවන්, ළමා මනස පිළිබඳව හෝ වැඩිහිටි මනස පිළිබඳව වුණත් විශේෂඥ දැනුමක් තියෙන මානසික සෞඛ්‍ය විශේෂඥවරයෙකුට මේකට මැදිහත් කරන්න පුළුවන්. පුහුණුව නොලත් ළමයින් සමග ගනුදෙනු කිරීමට සුවිශේෂ හැකියාවන් නිපුණතාවයන් නැති කිසිම කෙනෙක් හරහා මේ දරුවන්ට උපදේශනය දෙන්න එපා කියන පණිවිඩය තමයි අපි දෙන්නේ. මොකද මම මෙහෙම කියන්නේ උපදේශනය වැරදි උපදේශනයක් දීම මගින්
ඇතිවිය හැකි අතුරු ප්‍රතිඵල සමහර විට අගතිගාමී වෙන්න පුළුවන් මොන සත්භාවයෙන් ඒක කරත්. ඒක නිසා ඒක කරන්න එපා. දෙයක් දන්නේ නැත්නම් දන්නේ නැහැ. දන්න කෙනෙක්ගෙන් අහන තත්ත්වයට නිහතමානී ලෙසපත් වෙන්න පුළුවන්. මම නැවත වතාවක් අවසාන වශයෙන් කියන්නේ මේකට මේ ඇති කැළඹීම ලෙඩක් රෝගයක් කියලා නිගමනය කළා අනවශ්‍ය විදිහට බෙහෙත් හේත් වගේ දේවල් කරන්න ඕනේ නැහැ. ගුරු මහත්මීන්ට ඒ කටයුත්තට අවශ්‍ය කරන පුහුණු වීම වගේ දේවල් අපි ඉදිරියේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කාට හරි විශේෂ උවමනාවක් තියෙනවා නම් පරිේශන සංවර්ධන ආයතනය අපි සෞඛ්‍ය හා සමාජීය පරිේශන කරන ආයතනයක් අපිව අපිට අමතන්න පුළුවන්. එතකොට අපි අවශ්‍ය කරන අනිත් උපදෙස් කටයුතු දෙන්න පුළුවන්. මේක ඉතා කෙටි මූලික හැඳින්වීමක් පමණයි. ස්තුතියි.